අයිබෝන් අපේ එවරස් බේස් කෑම් සිරිස්සගේ කලින් එපිසෝඩ් එක බැලුවන ඕගලන්ට මතක ඇති අපි නම්ච බසාරිදන් ටැම්බචේ දක්වාපු ගමන ඉතින් ටැම්බෝචේ දම් පැම්බෝචේ දක්වා අපිගේ හැටිත් පැම්බෝචේ දම් අමාඩබ්ලම් බේස් කෑම් එකට කරපු හයික එකත් මේ පිසෝඩ්ඩේ ඔයාට රස්වෙඉන්න පුළුවන්. ගුඩ් මෝනිින් ගයිස් ඔන්න දවින්න ටෙම්පචේවල මංහිතන්නේ ටෙම්පරේච් එක මයිනස් 5-7 වගේ යනවා ඇත්තේ මට මතක විදියට ඊයේ රෑමට හරියට එන්ඩ් එකක් දෙන්නත් බැරි වුණා වීඩියෝ එකට මොකද පට්ට මහන්සියක් තිබ්බේ හැම නිදාගත්තා. ඉතින් දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න හදන්නේ. එහෙනම් යමු බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් නම්ච බසාර වලට ආපු දවසේ නම් මට කෑම අරුතියක් ඇති වෙලා තිබුණා. ඒක එන්ඩම් වැඩි වෙන තත්ත්වයක් තමයි තිබුණේ. මේ දවසේ උදේ වුණත් මට හරියට කෑම වේලක් ගන්න බැරි වුණා. ඩාල් බත් තියෙන්නේ. ඉතින් බත් දැක්කත් අපිරේ මං මේ කර්ඩ් එකක් දෙනවා වෙන්ට්‍රස් එකයි සීනි ටිකක් දාගෙන කන්නේ. මේ කියනවනේ කරීස් මුකුත් පාවිච්චි කරලා නැහැ. ඇත්තටම පට්ටම අප්‍රියයි. මෙහෙම නම් අවුලක් නැහැ. වෙන්ට්‍රස් එක කන්න පුළුවන්. ඒකින්ද මේ විදිහට කනවා. ඉතින් ඔන්න අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එළියට ආවා හෝටල් එකකින්. ඔන්න බලන්න වීව් එක. අර පැත්තේ හිම කඳු වල ටීර පායගෙන එනවා. මං උදේ මීර පායද්දි රත්තරන් පාට වෙද්දි ෆෝන් එකෙන් ෂොට් එකක් ගත්ත එක මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවද ඈත කඳු වැටි වල ටීර පායගෙන එන විදිය? වාව්. රත්තරම් පාට වීගෙන එනවා. මං කියන්නේ ජීවිතේ බලන්න ඕනි ලස්සනම දර්ශනයන්ගෙන් එකක් තමයි හිම කඳු වලට ඉර පාගෙන ඉද්දි පේන රත්තරම් පාට. මේ බලන්නකෝ ගෝල්ඩන් කලර් එකක් එනවා. මාරම ලස්සනයි නේ. වාව්. මේක කැමරාවෙන් කොහොම පේනවද දන්නේ නැහැ. ඇස් දෙකෙන් බැලුවා නම් තමයි ගොඩක් වටින්නේ. මේ බලන්නකෝ. Oh my god. අපි දැන් මේ ඉන්නේ ටෙම්බෝචේ වල අපි ඊයේ නැවතිච්ච හොටෙල් එකේ. එතකොට මේ පැත්තේ කන්දේ තාමත් හිම තියෙනවා ඔයාලට පේනවද? ඒ පන්දරත් ලාවට ඉරේලිය වැටිගෙන රෝඩ කොටස රාවට රත්තරන් පාට වීගෙන යනවා. කොහොම තමයි ටෙම්බෝචේ වල උදෑසන ගත වෙන්නේ. ඒත් එක්කම මේ හරි දින ටිම්බෝචේ ආරාමය මොනස්ට්‍රි එක අපිට ඕකට යන්න වෙලාවක් නැති වෙයි. ඊයේ කලින් ආපු කට්ටිය නම් ඔකට ගිහිල්ලා තිබ්බා. දැන් වෝම් අප් කරලා ගමන පටන් ගන්න ඕනි. හර්ෂයි අද කොහෙද යන්නේ? අද අපි යනවා ඊයේ පොඩ ප්ලෑන් එක වෙනස් කරා. අමඩබ්ලම් බේස් කැම්ප්. අමඩබ්ලම් බේස් කැම්ප්. then ෂොමාරි වල නවතින්නේ. ෂොමාරි වල නවතිනවා. හරි. ඔක තමයි අද ගමනේ ප්ලෑන් එක. අපි එනම් යන ගමන් හම්බෙමු. ඉතින් ගමනේ ප්ලෑන් එක තවදුරටත් විස්තර කරොත් මේ දවසේ අමාඩබ්ලම් බේස් කැම්ප් එකට ගිහිල්ලා ආපහු පල්ලෙහාට වහින්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. අමාඩබ්ලම් කියන්නේ මීටර් 6812ක් උස මේ EBC ට්‍රෙකින් එක පුරාවටම අපිට මුණ ගැහෙන කඳු වැටියක්. මේ කන්දේ බේස් කැම්ප් එක පිටලා තියෙන්නේ මීටර් 4600ක් උසින්. ඉතින් ඇක්ලමයිටේෂන් එකක්. ඒ කියන්නේ ඉහළ උන්නතාංශ වලට අපේ ඇඟ හුරු කරගන්න කරන අභ්‍යාසයක් විදිහට තමයි මේ අමාඩබ්ලම් බේස් කැම්ප් එක දක්වා හයික් එකක් කරලා ආපහු පහළට වහින්න අපේ ගයිඩ්ලා තීරණය කරලා තිබුණේ. අපි ඉන්නේ ටෙම්බෝචේ වල මොනාස්ට්‍රි එක ඉස්සරහා ඉන්නේ. කට්ටිය සෙල්ෆි ගන්නවා. මම පොඩක් අර වටේ ඉස්සරට කියන්නම්. අර පැත්තෙන් අපි ආවේ. නම්බචි පැත්ත. අර අස්සෙන් පේනවා ඇති කොණ්ඩේරි. එහෙම. ඊට පස්සේ මෙහෙම කරපුණොත් එහෙම මේ සාමාන්‍ය පොඩි කඳු කියන්නේත් නැහැ මේවට මේගොල්ලෝ. ඊට පස්සේ අතන පේනවා ටොබුචේ පීක් එක. මේ කී හොඳ ලොකුවට අපිට පෙවුණා. ඊට පස්සේ අතනින් අර නෆ්ස්ටර් රිජ් එක උඩින් පේනවා මවුන්ට් එවරස්ට්. ඊට පස්සේ ලොබ්ස්ටර් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා අමාඩබ්ලම්. හරි ඉතින් අපේ ගයිඩ් හර්ෂය එක්ස්ප්ලেইন කරා ඔයාලට මෙතෙන්ට වෙන view එක ගැන. දැන් අපි අන්නර පේන අමාඩබ්ලම් කන්දේ බේස් කැම්ප් එකට යන්නයි හදන්නේ. කට්ටිය යනවා ඉස්සරහින්. අපි යමු. ඉතින් මේ හරියදී මෙන්න මේ වගේ ලස්සනට හිම තුහින වැටලා තිනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. සමහර සීත කාල වලට ශ්‍රී ලංකාවේ නුවරඑළියෙත් මේ වගේ හිම තුහින වැටලා තිනවා. ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩිබෝචේ කියන ගම්මානට. මේ ඩිබෝචේ ගම්මානදී මගේ එක ට්‍රෙකින් පෝල් එකක් ඇටලා ගියා. ඉතින් මට එක ට්‍රෙකින් පෝල් එකකින් තමයි මේ ගමන පුරාවටම යන්න උනේ. වාව් බලන්නකෝ තියෙන view එකේ ලස්සන. පහලින් සුදු පාරට ගංගාවක් ගලාගෙන යනවා. එතකොට අන්නර හරින් තිනවා අපි හිටපු ටෙම්බෝචේ ගම්මානේ ඊයේ රෑ හිටපු ගම්මානේ. අන්න අපේ කට්ටිය එනවා. අපි යන් ඉස්සරහට.
ඔන්න අපිට ලස්සන පාලමක් හම්බෙලා දිනවා. අපි යමු පාලම දිගේ. අන්න අර අපේ කට්ටිය යනවා පේනවා. මේ හරිය ලස්සන ගංගාවක් ගලාගෙන යනවා. අර පැත්තෙන් අමාදබ්ලම් කඳු වැටිය. මේ හරිය ලොකු පර්වතයක් අර දියාලි ගලනවා ගංගාවට. හරිම ලස්සනයි. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් මෙතන මේ ගමනේදී හම්බෙන අයිකනික් තැනක්. සාමාන්‍යයෙන් මේ ගමන යන සංචාරකයෝ මෙතන නැවතිලා ෆොටෝ එකක් එහෙම ගහගෙන තමයි ගමන යන්නේ. මොකද හරි ලස්සන පිහිටීමක් මෙතන තියෙනවා. ඉතින් අපිත් මේ ලස්සන ලොකේෂන් එකේ ෆොටෝ ටිකක් ගහලා ආයෙම පැම්බොචේ ගම්මානය දක්වා ගමන් ආරම්භ කළා. ඔන්න ගයිස් ඉර පායනවත් එක්කම කඳුක රේල්වේ අතෙන්ට ඇවිල්ලා අවුවදවතව හිටියා. ඔයාලට පේනවද දන්නේ නැහැ මං ෆෝන් එකෙන් අරන් පෙන්නන්න. පට්ට බයයි ඉන්න තැන දැක්කම. වැටේ කියලා මම හිතන්නේ එතන. ගයිස් අපි ඉන්න තැනට view එක මෙන්න මේ විදිහට පේන්නේ. පහලින් ගලාගෙන යනවා ඩුක්කුෂි ගංගාව. ඉතින් මේකේ අපි දැක්ක පහලින් ගොඩක් ලොකු වතුර පාරක් යනවා. හැබැයි මේ උඩට එන්න වතුර අඩුයි. මොකද මේවා ග්ලැසියර් දීලා එන වතුරනේ. අර හරින් ස්තූපයක් තියෙනවා. ඒ වගේම අරින් දැවැන්තෝ නැගී සිටිනවා අමාඩබ්ලම් කඳු වැටිය. පට්ටම ලස්සනට මෙතෙන්ට පේනවා. ඉතින් මේක තමයි දැන් අපි යන රූට් එක. අපි යමු. ගයිස් ඔන්න අපි පොඩි වෝටර්ෆෝල් එකක් ගාවට ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පෙන්වන්න විශේෂ දෙයක් තියෙනවා. පේනවද? මේ ගලාගෙන යන වතුර අර පල්ලෙහාට ගිහලා අයිස් වෙලා. හිතා ගන්නකො හීතල ගැන. පේනවද? මම ෆෝන් එකකිනුත් තරම් පෙන්වන්නම්. ඉතින් මාර ලස්සනයි අයිස් තියෙන විදිහත් එක්ක බෝල තියෙන්නේ. මේ විදිහට තමයි වෝටර්ෆෝල් එක එන්නේ. මාර ලස්සනයි. ඉතින් අපේ දොස්තර මහත්තයා ෆොටෝ ගහ ඉන්නවා. අසංගయ్య. ඉතින් අපි මේ ලස්සන දේවල් බලාගෙන යන් ඉස්සරහට. ඔන්න අපිට පේනවා කඳුකරේ තියෙන වගා භූමියක්. මේක වගා භූමියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යක් ගවයෝ වගේ ගවයෝ ඇති කරන ෆාම් එකක් වෙන්නත් පුළුවන්. ගවයින්ගේ අඩිපාරවල් එහෙම ගොඩකුත් තියෙනවා. බොහෝ විට යක් ගවයින්ගේ ෆාම් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මාරම් වයිබ් එකක් මෙතනක් තියෙන්නේ. පුංචි ගම්මානයක් තියෙනවා. ගම්මාන නම හරියටම දන්නේ නැහැ. අපි ඉස්සරහට ගිහලා බලමු ගම්මාන නම මොකද්ද කියලා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න ගම්මානේ නම පැම්බොචේ. මේ හරි ගහලා තිනවා සොලුකුඹු දිස්ත්‍රික්කයේ පැම්බොචේ ගම්මානේ. මේක පැම්බොචේ වල ලෝව පැම්බොචේ. උස මීටර 3930යි. අපිට තව ටිකයි මීටර 4000ට යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ගම්මානේ ගෙවල් තියෙන්නේ. ගෙවල් කිව්වට මේ මිනිස්සු ගොඩක්ම ඔය ලොජ් එහෙම කරගෙන තමයි ජීවත් වෙන්නේ. ගයිස් වෙලා උදේ 11යි. ඉතින් අපි ඉන්නේ පැම්බොචේ වල ලොජ් එක. අපි මෙහි බෑග් ටික තියලා අමාඩබ්ලම් බේස් කැම්ප් එක නගින්නයි හදන්නේ. ඉතින් මේක ඇක්ලමයිටේෂන් එකක් විදියටම තමයි කරන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ මීටර 4000 විතර. 4000 නේද අයියා? ඉතින් දැන් අපි මේ ඉන්නේ මීටර 4000 කිට්ටුව. ප්‍රොබ්ලම් බේස් කැම්ප් එකේ තියෙන්නේ මීටර 4600 විතර. ඉතින් මීටර 600 විතර ඇල්ටිටියුඩ් ගේන් එකක් ගන්නවා. මේක ඇක්ලමයිටේෂන් එකක් විදියට කරන්නේ. ඉතින් දැන් අපි සැන්ඩ්විච් එකක් කාලා අමාඩබ්ලම් දක්වා ගමන ආරම්භ කරනවා. බෑග් ගිහම මේ ලොජ් එකේ තියලා. අපි එනවා අමාඩබ්ලම් යන ගමන් හම්බෙමු.
මේ විදිහට තමයි මේ ලොජ් එක තියෙන්නේ. ගයිස් ඔන්න අපි ලොජ් එකෙන් සමු අරගෙන අමාඩබ්ලම් යන්න හදන්නේ. ඉතින් මේ ලොජ් එකේ අයිතිකාරයත් සෙල්ලම් මිනිස්සු නෙමෙයි. කීපවතාවම එවරස් සබ්මිට් කරලා දිනවා. යාගේ සර්ටිෆිකේට් එකක් මේ තියෙන්නේ. එවරස් සබ්මිට් කරපු එකට. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. good bye. good luck. ඉතින් මේ ලොජ් එකේ අයිතිකාරයා ගැනත් ඔයාලට කියන්න ඕනේ. මෙයාගේ නම පසන් ඩෝජි සර්පා. මෙයා එවරස් 8 පාරක්, ලොට්සේ 3 පාරක්, මන්සලු 4 පාරක්, ඒ වගේම අමාඩබ්ලම් කඳු වැටිය 6 පාරක්. ඒ විතරක් නෙවෙයි ලෝකයේ වැඩිම මරණ ප්‍රතිශතයක් තියෙන K2 කන්දත් එක පාරක් තරණය කරලා තියෙනවා. හිතා ගන්නකෝ කොච්චර වැඩිද්ද කියලා. ඉතින් එයා එච්චර වැඩෙක් වෙලා තමන්ගේ ගෙස්ට් එකට එන සංචාරකයන්ට තමන්ගේ අතින්ම කෑම හදලා පිළිගන්නවා. හිතන්නත් අමාරු නේද? එවරස් 8 පාරක් නැගපු මිනිස්සෙක් තමන්ගේ ගෙස්ට් එකට එන සංචාරකයන්ට තමන්ගේ අතින්ම කෑම හදලා පිළිගන්නවා කියන්නේ මේවා නේපාල් ජාතිකයන්ට සාමාන්‍ය දේවල්. ඒ වගේම මම මේ වීඩියෝ සීරීස් එක කරද්දි සමහර තැන් ගැන විස්තර දැනගන්න මම එයාට Facebook එකකින් මැසේජ් එකක් දැම්මා. ඉතින් එයා කිසිම ලොකු කමක් නැතුව මට රිප්ලයි කරලා හැමදේම කියා දුන්නා. එවරස් 8 පාරක් නැගපු මිනිස්සෙක්. මට නම් යාව දකින්න ලැබුණ එකත් වාසනාවක් කියලා තමයි හිතෙන්නේ. ඉතින් කොහොම හරි අපි පසන් සර්පගේ ලොජ් එකේ ටික වෙලාවක් ගත කරලා අමාඩබ්ලම් බේස් කැම්ප් දක්වා අපේ හයික් එක පටන් ගත්තා. දැන් අපි නම් යන් අමාඩබ්ලම් බේස් කැම්ප් එකට. ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා මෙතනිනුත්. අන්න බලන්න. crystal clear water. අමාඩබ්ලම් බේස් කැම්ප් මේ රූට් එක යන්න තියෙන්නේ. එහෙනම් ඔන්න අපි යනවා අමාඩබ්ලම් බේස් කැම්ප් එක හොයාගෙන. ඔන්න ඩුක්කුජී ගංගාව ලස්සනට ගලාගෙන බහිනවා. ඒ වගේම අමාඩබ්ලම් කඳු වැටිය අර හරියෙන් ලොබ්ස්ටර් ඒ වගේම අර වලාකුළු වගේ තියෙන්නේ. අන්න ඒක තමයි එවරස් කඳු වැටිය. හැම කඳු නගින්නෙක්ගෙම ලොකුම හීනේ එවරස්ට්. මේ මහා දැවැන්තයා දිහා තමයි දැන් මේ මම බලන් ඉන්නේ. වව්. බලන්නකො ඉතින් ඩුක්කුෂී ගංගාව ගලාගෙන යන ලස්සන අපිට දිගටම මේ ඩුක්කුෂී ගංගාවේ ඉවුර දිගේ තමයි යන්න තියෙන්නේ. ඉවුර කියන්නේ ඉවුරමත් නෙමෙයි. ඩුක්කුෂී ගංගාව මායිමෙන් යන්න තියෙන්නේ. ඔන්න ගයිස් ලස්සන පාලමක් තියෙනවා. ඉතින් මේ අමාඩබ්ලම් යන ගමනේදී තමයි මම පළවෙනි වතාවට ජැකට් දෙකක් අඳින්නේ. මෙච්චර කල් ඇවිද්දේ මෙන්න මේ වින් බ්‍රේක් එක විතරක් දාගෙන ඔන්න අද ජැකට් දෙකක් දාගෙන යනවා. ඒ වගේම මට නම්චවලදී දනිස් සමාරුවක් හදුනා. කොච්චර බාම් ගෑවත් හරියන්නේ නැහැ. ඉතින් අද මැග්නීසියම් පෙත්තක් ඉල්ලගෙන බිව්වා සඳුනියක් වගේ. ඒකටවත් හරියයිද දන්නේ නැහැ. වව්. මේ බලන්නකො තියෙන ලස්සන ඩුක්කුෂී ගංගාව යටින් මේ වගේ යන පාලමක් දැක්කේ පළවෙනි වතාවට. බලන්නකො සුදුවන් ජලය. වව්. මේක නම් පිස්සුවක් හොඳේ. වව් වව්. ඔන්න පාලම් පහු කරලා ටිකක් දුර ආවා. දැන් නැග්මක් තියෙන්නේ. ලොකු නැග්මක්. ට්‍රෙක් එකේ ටිකක් ඇවිල්ලා ඉන්නේ. අර දින් අපි පහු කරගෙන පැම්බෝජේ ගම්මානය. අන්න රූට් එකේ තමයි අපි ආවේ. ඉතින් ඩුක්කුෂී ගංගාව දැන් මේ පැත්තෙන් පේනවා. මේ පේනවනේ ලොකු නැග්මක් තියෙන්නේ. පොඩක් ඩස්ට් එක තියෙනවා. ඒකින්ද මේ වගේ ට්‍රැක් වල යද්දි මාස්ක් එක දාන් යන එක නම් අනිවාර්යයි. මේක තමයි මගේ මාස්ක් එක. මං කැට් එකම තමයි මාස්ක් එක විදිහට පාවිච්චි කරන්නේ. ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා පතනක් වගේ තැනකට. අර පැත්තෙන් එවරස්ට් දැවැන්තයා පේනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා අමාඩබ්ලම්. හරිම ලස්සනයි සව්වක්. ඉතින් ඔන්න අපි කට්ටිය එනවා.
ගායිස් අපි පැම්බොචේ ගම්මානින්ද ඔන්න අමාඩබ්ලම් බේස් කැම්ප් යන ගමනේ මීටර් 200ක් විතර උඩට නැගලා ඉන්නේ. මං හිතන්නේ මෙතන ඇල්ටිටියුඩ් එක ඇති 4200ක් වගේ. ඔන්න බලන්න මේ හරියට පේන view එක පිස්සු හැදෙනවා ඈ. අර හරින් තිනවා අමාඩබ්ලම් දැවැන්තයා. මේදුම් වලාවකින් වහගෙන තියෙන්නේ අමාඩබ්ලම් දැවැන්තයව. ඒ වගේම මේ හරිය කඳු දෙකක් තියෙනවා. ඒ කඳු දෙක මැද්දෙන් මේ විදිහේ ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා. මේ හරිය මං හිතන්නේ මේ කන්ද නාය ගිල්ල වෙන්නදී. ඉතින් ඔහොම තමයි මේ දර්ශනේ තියෙන්නේ. හැබැයි අපි අමාඩබ්ලම් බේස් කැම්ප් එකට තව ගොඩක් දුරයි. ඉතින් සෑහෙන අති මං හිතන්නේ මම ටීම් එකේ මැද වගේ ඉන්නේ. අපේ සෙට් එකක් උඩක් ඉන්නවා. ඒ වගේම පහළක් ඉන්නවා. අපි එහෙනම් ඉක්මනටම යමු. අමාඩබ්ලම් බේස් කැම්ප් එකට යනකල් ඉවසිල්ලක් නෑ මට. මොකද අමාඩබ්ලම් කියන්නේ සෑහෙන ඇචීව්මන්ට් එකක්. අපි ගායිස් ඔන්න තව ටිකක් උඩට ආවා. ඇඳුම් පැළඳුම් ගැන නම් ගණන් ගන්න එපා. මොකද ලේයර්ස් 5ක් විතර ඇඳලා ඉන්නේ පට්ට විතරයි. ඔන්න අපිට ටෙවජ් වීක් එක පේනවා. ඒකත් මිදුම් වෙහිගෙන යනවා. ඒ වගේ එවරස්ට් අමාඩබ්ලම් මේ හැම දෙයක්ම මිදුම් වෙහිලා යනවා. ඉතින් ඕක තමයි හැම ගමනක්ම උදේම වටන් ගන්න ඕන කියන්නේ. මොකද හවස් වෙද්දි කියන්නේ වැඩි හවස් වෙන්න ඕනේ නැහැ. දවල් 12 වගේ පහු වෙද්දි මේ හැම පීක් එකක්ම වගේ මිදුම් වැහිනවා. ඕක තමයි එවරස්ට් බේස් කැම්ප් රූට් එකේ නොවැම්බර් මාසයේ කාලගුණ තත්ත්වය. ඒ වගේම ඔයාලට පේන ඇති අර හරිය සංවේදන කුළුණක් ඉදි කරලා තියෙනවා. කුළුණක් කියන්නේ මේ පොඩි කුළුණක් සංවේදන මධ්‍යස්ථානයක් සැටලයිට් වගේක් ඇත්තේ අතන. අපි ළඟට ගියොත් බලමු මේක. ඔන්න සම්පූර්ණ වීදුවෙන් හැම වැත්තම වැහෙනවා. අර හරිය තියෙන්නේ සංවේදන මධ්‍යස්ථාන. ඉතින් දැන් ගොඩක් හීතලයි. මේ වීදුමත් එක්ක හුණක් ඇවිල්ලා ඇඟේ වදිනවා පට්ටම් හීතලයි. ඉතින් අවියා ඊතල ගැන 아무තෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලම බලාගන්න. වතුර අයිස් බාඩ් පරිවර්තන වෙලා. ඔන්න බලන්න. පේනවද? කොච්චර හිතලක් ඇතිද මේ වතුරේ. ගායිස් ඔන්න ඈතින් අන්න අර හරියෙන් අමාඩබ්ලම් බේස් කැම්ප් එක අපිට පේනවා. එහෙනම් යන් අපි බේස් කැම්ප් එක හොයාගෙන අවසනකට වගේ අමාඩබ්ලම් කඳු වැටේ නම් මීදුමෙන් වැහිලා ගිහිල්ලා කොහොමනත් අපි යමු බේස් කැම්ප් එකට. ගායිස් ඔන්න තියෙනවා අමාඩබ්ලම් බේස් කැම්ප් එක. what a wonderful moment. yeah we made it to අමාඩබ්ලම් බේස් කැම්ප්. ඉතින් දැන් අපි මේ ඉන්නේ මීටර් 4600ක් උඩින්. මේ ටෙන්ට් ගහගෙන ඉන්නවනේ. ඔය අමාඩබ්ලම් සමිට් කරන්න ඉන්න අයගේ තමයි ටෙන්ට්. අමාඩබ්ලම් සමිට් කරන්න ඉන්න අය මේ අමාඩබ්ලම් බේස් කැම්ප් එකේ තමයි ටෙන්ට් මවුන්ට් කරලා සමිට් කරන්නේ අමාඩබ්ලම්. ඒකයි මේකට අමාඩබ්ලම් බේස් කැම්ප් කියන්නේ. ඉතින් මේ අමාඩබ්ලම් බේස් කැම්ප් එක පිහිටලා තියෙන මීටර් 4600ක් උසින්. මට පෞද්ගලිකව මේ එවරස්ට් බේස් කැම්ප් ගමනේදී වැඩිම ශීතලකට මුහුණ දෙන්න උනේ මේ අමාඩබ්ලම් බේස් කැම්ප් එකේදී. ඉතින් සීතලටද කියන්න දන්නේ නැහැ. මගේ GoPro එකත් මාර විදිහට ලෙඩ දෙන්න ගත්තා. කැමරාව ඔන් කරපු ගමන් ඕෆ් වෙන්න ගත්තා. වීඩියෝ රෙකෝඩ් වෙන්න නැතුව වොයිස් එක විතරක් රෙකෝඩ් වෙන්න ගත්තා. අලුත්ම බැටරියක් දාලා විනාඩි 5ක් යද්දි 100ට බහින්න ගත්තා. ඉතින් ඔය වගේ හේතු නිසා මට වීඩියෝ කරගන්නත් මාර විදිහට ස්ට්‍රගල් කරන්න වුණා. ඉතින් සීතල දරාගන්න බැරුව අපි අමාඩබ්ලම් බේස් කැම්ප් එකේ ටෙන්ට් මවුන්ට් කරන් හිටපු ෂර්පලා ටික් එකේ ටෙන්ට් එකට රින්ග ගත්තා. hello can we go inside? really thank you. ඔන්න අමාඩබ්ලම් සමිට් කරන අය මෙන්න මේ විදිහට තමයි කැම්ප් කරන් ඉන්නේ. සීතලයිද? freezing cold. මේ ටෙන්ට් එක ඇතුලේ නම් සෙල්සියස් අංශක -2 වගේ උෂ්ණත්වයක් තියෙනවා. අන්න බලන්න හීටර් එකක් එහෙමත් තියෙනවා. මම මේ පට්ටම හීතලයි ෆොටෝ ගහන්න පොඩ්ඩකට ග්ලව්ස් එක අතහැරියත්
අත ගල්ලෙනවා. from Sri Lanka. ඉතින් තිබ්බ අධික සීතලත් එක්ක අපි අමාඩබ්ලම් බේස් කැම්ප් එකේ වැඩි වෙලාවක් ගත කරේ නෑ. අපි ආපහු පසන්සර්පගේ ලොජ් එක බලා ගමන් ආරම්භ කළා. පසන්සර්පගේ ලොජ් එක තිබුණ පැම්බොචේ ගම්මානය දක්වා යද්දී හවස 6 විතර වෙලා තිබුණා. ඒ වෙලාවේ පරිසරයේ කිසිම දෙයක් පේනුන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම අන්ධකාරයෙන් වැහිලා තිබ්බේ. මට පාර හොයාගන්නත් බැරි වුණා. මං ඒ පාරේ ගිහපු නේපාල් ජාතිකයන්ගෙන් එහෙම පාර ආගෙන බොහොම අමාරුවෙන් පසන්සර්පගේ ලොජ් එක හොයාගෙන ගියා. ඔය වෙද්දි ඒ දවසට කිලෝමීටර් 17ක් විතර අපි ඇවිදලා තිබුණේ. ගයිස් ඉතින් අමාඩබ්ලම් බේස් කැම්ප් ගියාට පස්සේ පොට්ටම හිදලා තිබුණේ එතන GoPro එකත් වැඩ කරේ නෑ. ඊට පස්සේ එදිත් කලවර වුණා. ඒකින්ද වීඩියෝ කරන්න උනේ නෑ. ඔන්න දැන් අපි රූම් එකට අවිල්ලා කාලා බීලා නිදාගන්න යන්නේ. මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. ඉතින් ඕක තමයි තත්ත්වය. පට්ටම හිදලා මේ වෙලාවේ තියෙනවා. අපි දැන් ඉන්නේ පැම්බොචේ වල, හෙට යනවා ඩිම්බොචේ දක්වා. එහෙනම් අපි හෙට උදේට හම්බෙමු. පට්ටම සීතලයි. මම දැන් නිදා ගන්නවා. මොකද ග්ලව්ස් නැතුන් හිටියත් හත් දෙක හිරි වැටෙනවා. එහෙනම් good night. හෙට උදේට හම්බෙමු.